දරුවනේ අද අපි මේ වීඩියෝ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 6 ශ්‍රේණිය දෙමළ 11 වන පාඩම. පදිනොරු පාඩම් පළංගල් වාංගුවෝම්. පළංගල් වාංගුවෝම්. පළතුරු මිලදී ගනිමු. පළංගල් කියන්නේ පළතුරු, වාංගුවෝම් කියන්නේ මිලදී ගනිමු. ඊට බලන්න පුතේ පඩත්තේ පාර්තුක් කලන්දුරෙయ్యాడుවෝම්. පඩත්තේ පාර්තුක් කලන්දුරෙయ్యాడుවෝම්. පින්තූරය බලලා සාකච්ඡා කරමු. පින්තූරය බලලා සාකච්ඡා කරමු. චෙවි මඩුප්පෝම් සවන් දෙමු. පේසුවෝම් කතා කරමු. පින්තූරය බලලා සාකච්ඡා කරමු. සවන් දෙමු. කතා කරමු. බලන්න මේ වගු රවුම ඇතුලේ තියෙනවා මලිව් 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 මලිව්. මලිව් මලිව් මලිව්. ලාබයි ලාබයි ලාබයි. එතකොට මලිව් කියන්නේ ලාබයි කියන එක. එතකොට මේ මුදලාරි කෑ ගහනවා මලිව් මලිව් කියලා ලාබයි ලාබයි කියලා. බලන්න ඊළඟට ඔයාලට පුංචි දෙබසක් දීලා තියෙනවා. වාංග වාංග. එන්න එන්න. වාංග වාංග. එන්න එන්න. අම්මා වාංග. අම්මේ එන්න. එන්න එන්න. අම්මේ එන්න. නල්ල පළම්. නල්ල පළම් නල්ල පළම්. හොඳ පළතුරු හොඳ පළතුරු. පුදුප් පළම්. පුදුප් පළම් කියන්නේ පුතේ අලුත් පළතුරු. නල්ල පළම් හොඳ පළතුරු, පුදුප් පළම් අලුත් පළතුරු. පුදුප් පළම් පුදුප් පළම්. අලුත් පළතුරු අලුත් පළතුරු. වාංග අම්මා. අම්මා එන්න. එන්න වේනු. මොනවද ඕනි? වාංග අම්මා අම්මේ එන්න. එන්න වේනුම් මොනවද ඕනි? දැන් මේ මුදලාලි තමයි අම්මගෙන් අහන්නේ. ඊළඟට තිරාච්චෙයි පළම් තාංග. දැන් අම්මා කියනවා තිරාච්චෙයි පළම් තාංග. තිරාච්චෙයි කියන්නේ මිදි. එතකොට තිරාච්චෙයි පළම් තාංග මිදි පළතුර දෙන්න. මිදි පළතුර දෙන්න. බලන්න පුතේ එහා පැත්ත පිටුව. එව්වලව් වේනු. එව්වලව් වේනු. කොපමණ ඕනිද? එව්වලම් වේනුම් කොපමණ ඕනිද? ඔරු කිලෝ තාංග. ඔරු කිලෝ තාංග. කිලෝ එකක් දෙන්න. ඔරු කිලෝ තාංග කිලෝ එකක් දෙන්න. මාම් පළම් එන්න විලේ. මාම් පළම් එන්න විලේ. අඹ කොපමණ මිලද? නැත්නම් අඹවල මිල කීයද? මාම් පළම් එන්න විලේ. අඹවල මිල කීයද? ඔණ්ඩු පත්තු රූපා. ඔණ්ඩු පත්තු රූපා. එකක් රුපියල් 10යි. ඔණ්ඩු පත්තු රූපා එකක් රුපියල් 10යි. මාම් පළම් එත්තිනෙයි වේනුම්. මාම් පළම් එත්තිනෙයි වේනුම්. අඹ කීයක් ඕනිද? එකක් රුපියල් 10යි. ඊළඟට අහගෙනවා මාම් පළම් එත්තිනෙයි වේනුම්. අඹ කීයක් ඕනිද? ආරු තාංග. ආරු තාංග. ඔයාලා දන්නවා ආරු කියන්නේ 6යි. එතකොට තාංග කියන්නේ දෙන්න. ආරු තාංග කියන්නේ 6ක් දෙන්න. 6ක් දෙන්න. වේර. වේර කියන්නේ පුතේ වෙන කියන අදහස. දැන් අපිත් අහන්නේ වෙන මොනවද කියලා. එතකොට වේර කියන්නේ වෙන. ඊළඟට අම්මා උත්තර දෙනවා පොදුම් අයියා. පෝදුම් අයියා. පෝදුම් අයියා ඇති මහත්තයා. ඇති මහත්තයා. ඔයාලා මේ දෙබස පොතේ ලියලා කියවන්නත් පුරුදු වෙන්න. ඊළඟට බලන්න පුතේ මේ රතු පාට කොටුව ඇතුලේ තියෙනවා මානවර්හලේ සෝඩිහලාක්කි උරෙయ్యాడலில் ஈடுபடுத்துங்கள். මානවර්හලේ සෝඩිහලාක්කි උරෙయ్యాడலில் ஈடுபடுத்துங்கள். ශිෂ්‍යයන් දෙදෙනා බැගින් දෙබසට යොමු කරන්න. ශිෂ්‍යයන් දෙදෙනා බැගින් දෙබසට යොමු කරන්න. එතකොට ඔයාලා දෙන්න එකතු වෙලා මේ දෙබස කියන්න තියෙනවා. ඊළඟට බලන්න මෙතන තියෙනවා පේසිප් පළහුවෝ.
පේසිප් පළහුවෝම් කතා කරන්න පුරුදු වෙමු. පේසිප් පළහුවෝම් කියන්නේ පුතේ කතා කරන්න පුරුදු වෙමු. බලන්න මෙතන තියෙනවා එන්න විලෙයි. එන්න විලෙයි කියන්නේ මිල කීයද? එහෙම නැත්නම් කොහොමද මිල කියන අදහස. එන්න විලෙයි මිල කීයද? බලන්න එතකොට මෙතන මාම්පලම්. මාම්පලම් කියන්නේ අඹ. එතකොට මාම්පලම් එන්න විලෙයි අඹ වල මිල කීයද? ඊළඟට මෙතන පලාප්පලම්. පලාප්පලම් කියන්නේ වරකා. පලාප්පලම් එන්න විලෙයි. වරකා වල මිල කීයද? පප්පාසිප්පලම්. පප්පාසිප්පලම් කියන්නේ ගස් ලබු. එතකොට පප්පාසිප්පලම් එන්න විලෙයි. ගස් ලබු වල මිල කීයද? ඊළඟට අන්නාසිප්පලම්. අන්නාසිප්පලම් කියන්නේ අන්නාසි. අන්නාසිප්පලම් එන්න විලෙයි. අන්නාසි වල මිල කීයද? ඊළඟට තිරාච්චෙයිප්පලම්. තිරාච්චෙයිප්පලම් මිදි. තිරාච්චෙයිප්පලම් එන්න විලෙයි. මිදි වල මිල කීයද? මේ විදිහට පුතේ ඔයාලට මේක කියලා පුරුදු වෙන්න පුළුවන්. උරත්තුප්පේසුවෝම්. උරත්තුප්පේසුවෝම් ශබ්ද නගා කියවමු. ශබ්ද නගා කියවමු. මෙතන තියෙනවා එන්න පළම් වේනුම්. එන්න පළම් වේනුම් මොන පළතුරද ඕනි? එන්න පළම් වේනුම් මොන පළතුරද ඕනි? ඊළඟට මෙතන තියෙනවා ඔයාලට පේනවා වේනුම්. වේනුම් කියන්නේ ඕනි කියන අදහස. එතකොට මෙතන වාලෙයිප්පලම් වේනුම්. වාලෙයිප්පලම් වේනුම්. කෙසෙල් ගෙඩි ඕනි. ඊළඟට අප්පිල් පළම්. අප්පිල් පළම් වේනුම්. අප්පිල් කියන්නේ ඇපල්. ඇපල් ඕනි. පප්පාසිප්පලම්. පප්පාසිප්පලම් ගස් ලබු. පප්පාසිප්පලම් වේනුම් ගස් ලබු ඕනි. ඊළඟට මාම්පලම්. මාම්පලම් කියන්නේ අඹ. මාම්පලම් වේනුම් අඹ ඕනි. ඊළඟට අන්නාසිප්පලම් වේනුම් අන්නාසි ඕනි. අන්නාසි ඕනි. ඔය විදිහට පුතේ ඔයාලට මේක කියලා පුරුදු වෙන්න පුළුවන්. දැන් ඔයාලගෙන් කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත් එන්න පළම් වේනුම් කියලා ඔයාලට උත්තර දෙන්න පුළුවන්. වාලෙයිප්පලම් වේනුම් කෙසෙල් ඕනි. එන්න පළම් වේනුම් මොන පළතුරද ඕනි? අප්පිල් පළම් වේනුම්. ඒ විදිහට ඔයාලට අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. බලන්න ඊළඟට සේට් පාඩුවොන්රු ක්‍රියාකාරකම 1 ඉඩෙයිවෙලිහලෙයි නිරප්පුවෝම්. ඉඩෙයිවෙලිහලෙයි නිරප්පුවෝම් කියන්නේ පුතේ හිස්තැන් පුරවමු. ඉඩෙයිවෙලිහලෙයි නිරප්පුවෝම් හිස්තැන් පුරවමු. පේසුවෝම් කතා කරමු. හිස්තැන් පුරවමු කතා කරමු. පළවෙනි එක තියෙනවා වා කියලා උප්පලම් හිස්තැනක් තියලා. එතකොට ඔයාලට පුළුවන් මෙතන පුරවන්න. ඒතර වාලෙයිප්පලම් කියලා තමයි ඔයාලා මෙතන සම්පූර්ණ කරන්න ඕන. එන්න විලෙයි. කොහොමද මිල නැත්තම් මිල කීයද? ඒතර කෙසෙල් වල මිල කීයද? ඒතර ඔයාලා මෙතන ලෙයි කියන එක දාලා සම්පූර්ණ කරන්න ඕන. ඊළඟට දෙවෙනි එක අන් කියලා තියෙනවා හිස්තැනක් තියලා සිප්පලම්. එතකොට අන්නාසිප්පලම්. නාකුර මෙතන ලියන්න ඕනේ. බලන්න මෙතන තියෙනවා එත්තනෙයි වේනුම් කීයක් ඕනිද? එතකොට අන්නාසිප්පලම් එත්තනෙයි වේනුම් අන්නාසි කීයක් ඕනිද? තුන්වෙනි එක තිරාච්චෙයිපලම්. තිරාච්චෙයි. එතකොට ඔයාලා මෙතන රාකුර දාලා සම්පූර්ණ කරන්න. එව්වලව් වේනුම් කොපමණ ඕනිද? එව්වලව් වේනුම් කියන්නේ කොපමණ ඕනිද? ඊළඟට තොලෙයිප්පලම්. එතකොට තොලෙයිප්පලම් කියන්නේ තොලෙයියාප්පලම් කියන්නේ පේර නල්ල මලිව්. හොඳටම ලාභයි. ලාභයි කියලා තමයි කියන්නේ. පේර ලාභයි. ඊළඟට පලාප්පලම්. පලාප්පලම් කියන්නේ පුතේ වරකා. වරකා මෙතන තියෙනවා නල්ල විලේ. නල්ල විලේ කියන්නේ හොඳ මිල. ඒ විදිහට ඔයාලට මෙතන මේ හිස්තැන් ටික සම්පූර්ණ කරන්න පුළුවන්.
ඊළඟට බලන්න දරුවනේ සෙට් පාඩු 2 ක්‍රියාකාරකම 2 చెవిమడుప్పోం සවන් දෙමු කූරුවෝම් ලියමු చెవిమడుప్పోం සවන් දෙමු කූරුවෝම් කියමු එළුදුවෝම් ලියමු කූරුවෝම් කියමු එළුදුවෝම් ලියමු මෙතෙන් තියෙන ටොපියක් තොරහනවා එන්න විලෙයි මිල කීයද එන්න විලෙයි මිල කීයද ඔරු රූපා කියන්නේ පුතේ රුපියලයි ඔරු රූපා රුපියලයි ඊළඟට මෙතන තියෙනවා ලොලිපොප් එකක් එතකොට ඔයාලා මෙතන අහන්න ඕනි එන්න විලෙයි මිල කීයද මෙතන රුපියල් දෙකක් තියෙනවා එතකොට ඉරණ්ඩු රූපා කියලා ඔයාලා මෙතන ලියන්න ඕනි රුපියල් 2යි මෙතන තියෙනවා මකණයක් එතකොට එන්න විලෙයි කොහොමද මිල නැත්තම් මිල කීයද අයින්දු රූපා රුපියල් 5යි මෙතන කටර් එකක් තියෙනවා එන්න විලෙයි මිල කීයද රුපියල් 10යි පත්තු රූපා ඒ විදිහට ඔයාලට මේ ස්ටැන් ටික සම්පූර්ණ කරන්න පුළුවන් ඊළඟට බලන්න පඩම් පාර්තුක් කූරුවෝ පින්තූරය බලලා කියවමු බලන්න පුතේ පළවෙනියටම තියෙනවා මෙතන අඹ ගෙඩියක් එත්තනෙයි වේනු කීයක් ඕනිද එතකොට උත්තරය දීලා තියෙනවා 6 වේනුම් 6ක් ඕනි එත්තනෙයි වේනුම් කීයක් ඕනිද 6 වේනුම් 6ක් ඕනි එතන මෙතන තියෙනවා මිලි තිරාච්චේ පළම් එව්වලව් වේනු කොපමණ ඕනිද ඔරු කිලෝ වේනු කිලෝ එකක් ඕනි ඊළඟට මෙතන තියෙනවා කෙසෙල් වාලෙයිප්පළම් එත්තනෙයි වේනුම් කීයක් ඕනිද එට්ටු වේනුම් 8ක් ඕනි ඊළඟට මැංගුස් තියෙනවා එත්තනෙයි වේනුම් කීයක් ඕනිද පත්තු වේනුම් 10ක් ඕනි එව්වලව් වේනුම් කොපමණ ඕනිද 6 කිලෝ වේනුම් කිලෝ 6ක් ඕනි 6 කිලෝ වේනුම් කිලෝ 6ක් ඕනි ඔයාලට පුළුවන් මේක ලියන පොතේ ලියලා කියන්න පුරුදු වෙන්න ඊළඟට බලන්න පුතේ 135 වෙනි පිටුව බලන්න මෙතන අඹ තියෙනවා එතකොට මාම්පලම් සරියාන අඹ හරි මාම්පලම් සරියාන කියන්නේ අඹ හරි නල්ල විලෙයි හොඳ මිල මෙතන කියනවා පලාපලම් සරියාන වරකා හරි නල්ල ලාභ හොඳ ලාභයි මලිව් ලාභයි එතකොට ලාභම් කියන්නේ මලිව් කියන්නේ දෙකම අදහස ලාභයි කියන අදහස. එතකොට මෙතන ඔයාලට තේරෙන්න ඕනි අඹ ගණන් වරකා ලාභයි. ඊළඟ බලන්න මේ කොටුව ඇතුලේ ඉන්ද කියන්නේ මේ අන්ද කියන්නේ අර. එතකොට පළම් මෙන්න විලෙයි. එතකොට ඉන්ද පළම් මෙන්න විලෙයි. මේ පළතුර මිල කීයද? මේ පළතුරු වල මිල කීයද? එතකොට අන්ද පළම් මෙන්න විලෙයි. අර පළතුර මිල කීයද? දැන් මෙතන තියෙන පුතේ ඉදු පත්තු රූපා මෙය රුපියල් 10යි. ඉදුපත්තු රූපා මෙය රුපියල් 10යි. ඊළඟට අදුපත්තු රූපා ඒක රුපියල් 10යි. ඉදු කියන්නේ මෙය, අදු කියන්නේ ඒක. ඔයාලා මේ කොටුව පොතේ ලියාගෙන සිංහල තේරුමත් ලියලා පුරුදු වෙන්න. ඊළඟට බලන්න දරුවනේ ක්‍රියාකාරකම 3 සෙට් පාඩු මෝන්ඩ්රු
කුළුවාහ ඉනෙයිවෝම් කුළුවාහ ඉනෙයිවෝම් කණ්ඩායමක් ලෙස එකතු වෙමු. කණ්ඩායමක් ලෙස එකතු වෙමු. පින්වරුම් சொற்றோர்களுகளை கொண்டு சந்தை உரையாடல் ஒன்றே உரையாடுவோம். පහත එන වචන භාවිතයටගෙන පහත එන වචන භාවිතයටගෙන උරෙයාඩල් සන්දෙයි උරෙයාඩල් සන්දෙයි කියන්නේ පුතේ පොළනේ. එතකොට පොළෙයි දෙබසක්. උරෙයාඩල් කියන්නේ දෙබස. එතකොට පොළේ සිදුවන දෙබසක් ඔන්රෙයි උරෙයාඩුවෝ සාකච්ඡා කරමු. පොළේ සිදුවන දෙබසක් සාකච්ඡා කරමු. බලන්න පළවෙනි එක එන්න විලෙයි. කොහොමද මිල? එන්න විලෙයි කොහොමද මිල? ඊට බලන්න පල්ලෙහාට තියෙනවා සරියාන විලෙයි. සරියාන විලෙයි හරි මිල. කියන්නේ ගාණ වැඩි කියන අදහස. එතකොට නල්ල මලිව් හොඳ ලාභයි. නල්ල මලිව් හොඳ ලාභයි. පළම්වේනුම් පළතුරු ඕනි. පළම්වේනුම් පළතුරු ඕනි. නල්ල විලෙයි හොඳ මිල. නල්ල විලෙයි හොඳ මිල. නල්ල ලාභම් හොඳට ලාභයි. හොඳට ලාභයි. එන්න වේනුම් මොනවද ඕනි? මේ විදිහට ඔයාලට මේ ටික ලියලා පුරුදු වෙන්න පුළුවන්. හොඳයි දරුවනේ අපි තවත් වීඩියෝ එකක් තුලින් නැවත හමු වෙමු.